යම් දෙයක් සාංගික කරනවා. ඒ කියන්නේ අපි ගොඩාක් වෙලාවට කරන්නේ දානය සහ දානෙන් පස්සේ පූජා කරන පිළිකරණේ. එතකොට ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් වාක්‍යයක් කියනවා. භික්ඛු සංඝස්ස දේව කියන එක. කට්ටියම සාදුකාරය පවත්වන්න. දැන් අපිට ආයේ දහම් කතා කරන්න කාලයක් නැයනේ. යද්දි 7 විතර 6:00 විතර වෙයි. ඊට පස්සේ ඔයාලා මහන්සි නාලා කරලා කාලා බීලා නිදාගෙන හරි shopping කරලා එතකොට අද දවස් ඉවරයි. පුළුවන් තරම් බලන්න බුද්ධකය ගිහිල්ලා භාවනා කරගන්න. සාකච්ඡා කරන්න ඕනේ නැහැ. ඇත්තටම පුළුවන් තරම් භාවනා කරගන්න නිදාසිරය කරලා. අර හැබැයි කැම කිව්ව වෙලාවට අනිවාර්යෙන් යන්න. නැත්තම් හිතන අවුලක්නේ. මොකද මේ මිනිස්සුන්ට අස්පස් කරගන්න එපේ. ඒ නිසා අපි දැන් දහම් කතාවට කාලය යොදා ගන්නවා. කැමති අය ධර්ම ශ්‍රවණය කරන්න, සාදුකාරය පවත්වන්න, ධර්ම සාකච්ඡාවක් තමයි කරන්නේ. දැන් අර ගොඩාක් අපි මේ බස් එකේ කතා කරන දේවල් රෙකෝඩ් කරන්නේ නැහැ නේ, ලයිව් දෙන්නෙත් නැහැ. ඒවා ඉතින් ඔයාලා හරිය රෙකෝඩ් කරගන්න. අපිට ඕකට කාලයක් නැහැ නේ. මේ වගේ වටිනා කරුණු එනවා ඉතින් රෙකෝඩ් කරගෙන අපි ගෲප් එකට දාන්නේ නේ ඔඩියෝ හැටියට. දැන් නම් මේක අපි මෙව කරගන්න. මදයි මේ ප්‍රශ්නයක් තියෙන අහයි මම උත්තර දෙන්න. ස්වාමීන් වහන්සේ අපි ගොඩක් වෙලාවට යම් දෙයක් සාංගික කරලා පූජා කරනවා. ඔව්. එහෙනම් පිටවසද? නෑ. ඒකට ගොඩක් වෙලාවට උදාහරණයක් ගත්තොත් දානයක් සහ දානයට පස්සේ දෙන පිළිකර. එතකොට අපි මේ යම් කිසි ආකාරයක වාක්‍යයක් ප්‍රකාශ කරනවා භික්ඛු සංඝස්ස දේම කියලා. ඇත්තටම ඊට වැඩිය මේ වචන ගොඩක් මේ ඊතර භාවිතා කරනවා. එතකොට ගොඩක් අපිට තේරෙනවා ඇත්තටම කියන්නේ මේකයි. අපි මේක භික්ඛු සංඝයාට මේක පූජා කරමි කියන එක තමයි අපි ඉතින් අදහස් කරන්නේ. ඒ වුණාට මම ස්වාමීන් වහන්සේගෙන් ඇත්තටම අහන්නේ එතන වාක්‍ය ඛණ්ඩේ සහ වාක්‍ය ඛණ්ඩේ මේකේ තේරුම මේකයි මේකේ තේරුම මේකයි කියලා වචනයට හෝ වාක්‍ය ඛණ්ඩේට තේරුම් කරොත් ඒක කියන වෙලාවට අපිට හොඳට ඒ වෙලාවෙම අපිට තේරෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඒක මෙහෙමයි. ඒ වාක්‍ය අවශ්‍යම නැහැ. කර්මය වෙන්නේ මොකක්ද? චේතනාව. දැන් ඕක වෙන්නේ මෙහෙමනේ. ඔකේ කතන්දරේ මම කියන්නේ. දැන් ඉමම් බික්කා මේ භික්ෂාව ඒ තමයි දානේ. භික්ඛු සංඝස්ස දෙන්න කිව්ව මේ දානේ සංඝයාට පූජා කළා. මම ඔයාලට තේරුම කියන්න අහගන්න. ඉමම් බික්කන් කියන්නේ මොකක්ද? මේ භික්ෂාව. ඒ කියන්නේ මේ දානේ. භික්ඛු සංඝස්ස දෙන්න මේ සංඝයා වහන්සේට පූජා කළා. ඉතින් දැන් අපි ස්වාමීන් වහන්සේ දානේ කියනවා පිළිගන්න කියනවා නේද? ඒකම තමයි පාළි. ඒකම තමයි පාළි. මේ කාලේ දානේ සකස් කරලා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ දානෙට කාලේ හැරි වැඩම කරන ශේක්පා. දානේ පිළිගන්නා ශේක්පා. සංඝයා උදෙසා දානේ හැදුවා පිළිගන්නා ශේක්පා. ඒ අපේ සිංහල අමුෙන් මම කිව්ව එක පාළි කියපු එකේ. තේරුණාද? ඊගාට කියන්නේ අර සපරික්කාර, සාට්ඨ පරික්කාර. ඔය කියනනේ ඒක. සාට්ඨ පරික්කාර කියන්නේ අට පිළිකර. සපරික්කාරන් කියන්නේ අනික් පරිස්කාර. තාම්බුලන් කියන්නේ මොනවද? ඒ තාම්බුලමුත් කියනනේ සමහර වෙලාවට. ඒ කියන්නේ දැන් හරිද? සූප ව්‍යංජන. ඒ කියන්නේ ව්‍යංජන වර්ග. හරිද? පලාපල. ඔය පලාපලන් කියන්නේ පළතු. ඔය වගේ එක එක නම් කියන එක හාමුදුරුවෝ ඒක සම්ප්‍රදාය. හොත්තට මතක තියාගන්න සාංගික වෙන්න ඔය වැකි අවශ්‍ය නැහැ. චේතනා භික්ඛවේ කම්මං වදාමි සම්මාදිට්ඨාපම ඔබ තේරෙනවා. දැන් හිතන්න පින්නපාතේ වැඩි ස්වාමීන් වහන්සේලාට හොඳම උදාහරණයක් අපි ගමු. ගබළු කොළුවේ දවසක් ගියා. හරක් දක්කගෙන යනකොට මෙයාට හම්බ වෙනවා මොගලන් මහරහතන්. මෙයා දන්නේ නැහැ මොගලන් මහරහතන් වහන්සේ. මෙයාගේ අතේ එදා තිබ්බ පිලුණු පිට්ටුව. පිලුණු කියන්නේ කුම්මිච්චා කියන්නේ නෙමෙයි. ආයේ කතා කරන කෙනා යවන්න කොහොමයි කියලා. කියන්නේ තුටි කියන කාට? පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා මතුවක් හා. එතකොට මේ හරි. එතකොට ඒක වැටිච්ච කියලා අරක් කියා ගන්න අනික් අයට ඩිස්ටර්බ් නොවෙන්නේ නැහැ. එතකොට කෑ ගන්න ඕනේ.
එතකොට මතක තියාගන්න දැන් මේ පිළුණු පිට්ටු දැන් ඔයාලා බත් එක්ක කෑවද? උණු වෙලා නැහැ කන්න පුළුවන් නේ. හීලා වෙලා හැබැයි. ඇයි? පාන්දරනේ. එන ඒ වගේ මේ පිට්ටුවක් අරගෙන තමයි යන්නේ මෙයා මොනවාද? හරක් දක්කගෙන කෑමට. දැන් හොඳම දැන මෙහා ගන්න. මොග්ගල්ලාන මහරහතන්වහන්සේ ඇක්ටියා බින්දපාත ඇරිනා හරක් යනවා ඉස්සරහට යනවා. දැන් අපි දැක්කේ මේ ඉන්දියාවේ හරියට ඔය රෑ. ලංකාවේ ඔක නැති වුණාට මෙහෙ තියෙනවා දැන් බැටළු රෑන්, නිලු රෑන්, නස්සෝ රෑන්, හරක් රෑන් යන්නේ ඕනද? එදරුන් ඉස්සල්ලාම යනවා පිටිපස්සෙන් දක්කගෙන යනවා. ඊළඟට කොල්ලා කල්පනා කරනවා සමහර දාට මට ස්වාමීන් වහන්සේ ලඟුණ ගහනවා. පූජා කරන්න දෙයක් නැහැ. සමහර දාට මට පූජා කරන්න දෙයක් තියෙනවා. ඒදාට ස්වාමීන් වහන්සේලා නැහැ. මොකක් හරි එකක් වෙනවා. අද නම් දෙකම තියෙනවා. එහෙනම් මම පින් කර ගන්නවා කියලා මේ කොළුවා මොකද කරන්නේ? අර පිළිලු පිට්ටු අරගෙන වේගෙන් ඉස්සරහට යනවා කාට පූජා කරන්නද? මොග්ගල්ලාන මහරහතන් වහන්සේට දෙන්නේ මේ සිද්ධිය දැන් මවා ගන්නකො. මෙහෙම යනකොට මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද? ඉස්සරහම යන හරකා ඒ අයින තිබ්බ කුඹුරට පනින්න යනවා. අයින තිබ්බ කුඹුරට පැන්නොත් වෙන්නේ මොකද? ඒකේ ගොයන් කනවා කෑවොත් අර මෙයා ගොපල්ලෙන්නේ මෙයාගේ පඩියෙන් කපනවා හරක් හිමියා. අලාපෙ පියවලා දෙන්න ගොවිය. ඉස්සර එහෙම තමයි. දැනට ඉන්දියාව එහෙමයි කියන්නේ. ඔය හරක් පැල්ල කෑවොත් එimhe අලාප කරන්නේ. එතකොට හිඳ පරිසම් කරන්න ඕනි ගොපල්ලෝ. දැන් අදට බලන්න කොච්චර ගොපළුතර. දැන් මේ අරින්නේ ගොපල්ලේ කො. අර ඔය හරක් ප්‍රෑන අරින්නේ අර වයසක මිනිස්සෙක් පොඩු දෙයක්. මේ නම් කොල්ල සෙල්ලම් කරනවා. අතන හිටියා. ආ මෙතනත් ඉන්නේ. ආව ඉන්නේ අර ගොපල්ලෝ. ඒ පැරන් ඔය තාම ඉන්න මේ ඉන්නේ. වගාවට පයින් දෙන්නේ නැතුව රැකගෙන ඉන්නවා. දැක්කනේ? ඕන් කියද්දිම උපමා තියෙනවා ඈ. වටපිටාවත් බලාගෙන අහගෙන යන්න බලන්න දකුණු පාස වෙනසක් වම් පාස වෙනසක්. නේ රතු තියෙනවා සුදු තියෙනවා දම් තියෙනවා කන්දේ ස්වභාවය. මේ පැත්තේ වෙල්ලයා. ඒක කොහොම ඒ කාලේ ශාස්ත්‍රීය තියෙන්නේ නැත්තේ. නිකන් ඉතින්. ඊට පස්සේ මොකද වෙන්නේ? කොළුව කල්පනා කරනවා දැන් හරක පැන්නොත් දඩ ගෙවන්න වෙනවා. මම පින් දෙකම කරගන්නවා. මේ දෙකම බේර ගන්නවා. දානෙත් දෙනවා දඩක් කන්නේ. එහෙනම් කොල්ල දුවන ඉස්සරහට හරක පණින එක නවත්තා. කොළුව ඉස්සරහට දුවනවා. දුවන ගමන් මෙයා මොකද කරන්නේ? ආන් අර පිරුණු පිට්ටු ඔතලදිට පාසලේ විහික් කරනවා. කාගේ දිසාවටද? මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ දිසාවට. විහික් කරන ගමන් කෑගාලා කියනවා සංඝයා වහන්සේ මාගේ දාණය පිළිගන්නවා ලේක්වා. මට ළඟට ඇවිල්ලා පූජා කරන්න එලාවන්නේ හරක පයින් දැන්න ගොයමට කියලා විහික් කරනවා. කාගේ දිහාට? මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. දැන් මෙයා දැන්නේ රහතන් වහන්සේ තමයි. සංඝයා වහන්සේ නමක් කියන එක තමයි ඔළුවේදී. විහික් කළා හරක ඉස්සරහට බැන්නා. හැබැයි හරක බේර ගන්න බැන්නට මෙයා බැන්නේ පොළඟ උඩට. එන හරකා පොළඟට බයි තමයි ගොයමට පයින්නේ. පොළඟ දෂ්ට කරලා ළමයා එතන වැටුණා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ සිද්ධිය දැන් බලන් හිටියා. මොකද උනේ දැන් ළමයාගේ හිත විපිලිසර වෙනවා. දැන් හිත පේනවා කාටද? මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. අයියෝ මට පොළඟක් ගියා මට දාන දෙන්න හම්බුන්නේ නැහැ. මොන පාද්ද වගේ නිකන් අදහසක් එනකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ කොල්ලට පේන්නම ඇවිල්ලා වාඩි වෙලා පැත්තට ඉඳගෙන ආංගල් බිම වැටිච්ච පිට්ටු අරගෙන පාත්‍රයට දාගෙන වැළඳුවා. දැන් හිතන කිව්වද ඉමම් බික්කු සංඝසදේ මොකවත් නැහැ නේ. එහෙනම් කර්මය වෙන්නේ මොකක්ද? චේතන. ඒක නිසා අපි පුදනකොටම අපිට මේක වෙලා ඉවරයි යන්නේ. ඒක හොඳට අහගන්න ඕනේ. ඔක තවත් හොඳටම තේරෙන තැන. සිය සෙම්පති ධර්මයට ආව මුල් කාලේ ලොකු සත්‍යාවක් තිබුණේ නැහැ. ආශාවක් ඇති වුණා බුදුහාමුදුරුවෝ. දන් දෙන්න ඕනේ කියලා හැදුවා සුපිරිම දානේ. දෙතම හැදුවා දානේ. හදලා සංඝයාට ආරාධනා කළා. එදා දවසේම තමයි බුදුහාමුදුරුවෝ කැඳ දානි ආනිසංස කලින් දවසේ කැඳ වළඳන ස්වාමීන් වහන්සේට 5යි පූජා කරන කෙනාට 5යි වශයෙන් කැඳ දානි ආනිසංස 10ක් දේශනා කළා. ඒක අහලා විසාකා ඉල්ලුවා සියලු සංඝයාට කැඳ දානය දෙන්න හෙට දවසේ කියලා. හෙට ඉඳන් දිගට. විසාකා එදා උදෑසන දා කැඳ දානි පූජා කළා. හරි. ඊට පස්සේ මොකද වුනේ? සවැත් නුවරදී අපි කතා කරමුකෝ අවස්ථාව ආවොත්. ඊට පස්සේ මොකද වුනේ? අර කැඳවලඳලා ඉඳලා ස්වාමීන් වහන්සේලාට මහදයක් වළඳ ගන්න බෑ. ඒක හැටි. දැන් මොහොතට කියන්නේ උදේ ලට්ටලොට්ට වැඩි දුවත් දාන වළඳ ගන්න බෑ. ඉතින් මොකද වෙන්නේ? දානේ බෙදනකොට මේ අත වහනවා. ඇයි ශානසට වළඳන්න බෑ? ඉතින් සීඑස්එම් ප්‍රති හිතනවා අයිනම් දෙවෙනි ශානස වළඳයි. උන්වහන්සේ තත වහනවා. තුන්වෙනියත් තත වහනවා. තදහ ගියා.
හොඳම තරහ ගියා. මම මෙච්චර මහන්සියලා සේවකයෝ දාලා මෙච්චර වියදම් කළා දානියදී උපවාසලාට වළඳවන්නේ. කන්න නැත්තම් මට කරන්නේ දැන් කන්න කෙනෙක් කණ එකයි නොකන කෙනෙක් නොකන එකයි කියලා මොනවද කරේ? දානේ අත වහදී අත උඩින් වක් කරුවා. දැන් අත වහගෙන ඉන්නවා අතට බෙදනවා බා. පාත්‍රයට අත වහන අතට බෙදනවා ව්‍යංජන. එහෙනම් සායනස අත වෙන්නේ නැහැ. ඔබ බලන්න මේ මිනිස්සුගේ ජීවිතය ඔන්න පොළ වම් පැත්ත දකුණ ගෙවල් බලන්න. මෙතනින් එහාට බණත් අහගෙන ඔකත් බලාගෙන යන්නේ. ආන් ගොම දර හදන හැටි දැක්කද? පිටියට තියලා මොනවද ගහන්නේ? ගොම් පෙටි ගහන්නේ. පිටුරුත් එක්ක අනලා. ඒ මොකද ගොම දර හදන. අන්නේ ගොම දර හදන දැක්කනේ? කොහොමද මේ ජීවිත? ඔයාලට සැප වැඩි පින්වල. ඔයාලා කොච්චර සතුටු වෙන්න ඕනද කිය. මේ මිනිස්සු නේ මෙන්න ඉස්කෝලේ. පේනවද? බලන්න සංවේගය ඇති කරගන්න. මේ බලන්න මේ පිටුරු මේවා මේ මාස ගානකට ආරක්ෂා කරගන්නේ සතුන්ගේ කෑම. එතකොට සතෙකුට කන්න තියෙන්නේ මොනවද? අමුතු අනකොලයක් තියෙනවද බලන්නකො. නේ? ඒක තමයි ඔයාලා අරගල කරන ඥාතියෝ දරුවෝ අසල්වාසියෝ එක්ක අනාගතේ මේ වගේ තමයි ඉන්න වෙන්නේ. ඇයි? ඊපු එක රැකගත්තේ නැහැ. එහෙනම් හිටපියෝ කියලා මෙහෙම තමයි උප්පත්දලා දෙන්නේ. මෙහෙ කියලා. මෙහෙ වගේ. ඇයි දෙන සැප සම්පතෙන් පහසුව විඳගෙන ධර්මයටනේ තැන දෙන්නේ. ධර්මයට තැන නොදී ඒවා නැති කර ගැනීම විපාක. එහෙනම් මේ කවුරු කොහොම කියවත් මේ ඔයාලා දකින්නේ ධර්මයට පිටුපාපු එකේ විපාකමයි. ආය වෙන මුකුත් නැහැ. ධර්මයට හරි ඒක තමයි කියන්නේ. දැන් අපේ රටේ ඔය සැප සම්පත් වල රහස කොච්චර වුණත් අපේ මිනිස්සු තාම ධර්මයට ගොඩක් ලැබි. අරතේ නැති වෙන්න පුළුවන්. නමුත් අර සැප උපදින දේ තාම මිනිස්සු කරනවද නැද්ද? නිවනට අදාළ දේ නොකරාට සැප උපදින දේ තාම කරනවා. ඒකයි. ඔක හරි. එතකොට පින්වත්නි ආදේ යපෝ කතාවට යන්න. එතකොට මොකද වෙන්නේ? සීය දෙම්පදී අර අත උඩින් පාත්තරයට වක් කරගෙන ගියා මොන දාන්න ව්‍යංජනේම අතපල්ලේ වැක්කරෙන්න බෙදුවා. ඉතින් සායනසලත් ඔය හිටියා ඇතිතනම වැළඳුවා ඉතුරු ටික හික්කලා ගියා යන්න කොහෙද? සේනාසනේ. මේ ඊටසේ ජේතවනාරාමේදී මේ සිද්ධිය වෙන්නේ වඩ මට කියන්නේ. හවස දැන් මෙයාට ඉන්න බෑ හිතර හේනව. ඊටසේ ගියා බුදුරජාණන් වහන්සේ දන්නව කියලා. බුදුරජාණන් වහන්සේ වැහැලා ගින්න හවස ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරි අරමුණක් වුණා. මගේ හිතට හරි නෑ දන් දීලා. ඇයි කියලා. දන්නේ දුන්නේ ඇහුවා. මෙන්න මෙහෙම හිතට විපිලිසරයක් එනවා. මම මෙහෙම බලෙන් බෙදුවනේ කියලා. මට පෞරස් වුණා නේද ස්වාමීනි. මෙතෙන්දි දෙන සුපිරි උත්තරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සිය සෙම්පති ඔබට යම් දවසක දන් දෙන්න සිතක් පහළ වුණාද? ආන්ෙදා ඉඳන් හිතපු සිතුවිල්ලක් ගානේ සාංගික දානි මනෝ කර්ම සිද්ධ වුණා. මේ දානි විලින් ඔබ සේවකයෝ ඔබේ ගෙදර ජනයා මෙහෙවවුවද වචන කතා කරාද දානි වෙනුවෙන් මේවා හදන්න මේවා ගේන්න මේවා කරන්න කිය මෙහෙවුවා. ඒ හැම වචනයක් ගානේම වචී කර්ම සිද්ධ වුණා. ඊළඟට ඔබ ඒ වෙනුවෙන් කය වේසවවද ඇවිත්තද කටයුතු කරාද අතින් පයි ඒ හැම මොහොතකම කාය කර්මයක් සිද්ධ වුණා. එතකොට ඔබ දානි දෙනකන් ඒ සිතුවිල්ල උපන්න දා ඉඳන් දානි දෙනකන් ඒ හිතපු සම්පූර්ණ කාලේ ඒ අදාළ කර්මය සිද්ධ වුණා. දැන් හිත නරක් වුණා කියලා ඒක අහුසුනේ නෑ. ආයන චේතනා අභික්කේ කම්මං අදාමි තේරුණා. එහෙනම් ඒ වෙනකන් මේ හිතපු හැම සිතුවිල්ලක් ගානේ අදාළ කර්ම ටික හැදිලාද නැද්ද? හැබැයි ඔබ හිත අපහදවා ගත්තා නම් ඒකටත් කර්මය හැදෙනවා. දැන් මේක අපි මේ සම්මාදිට්ඨිය කොට ඒකයි මම ඔයාලට කියන්නේ අපි ගොඩ ධර්මයට අදාළ නැති ලොකු දේ දකින්නවා. දකින්නවද නැද්ද? සමහර වෙලාවට අපිට කරන්න සිද්ධ වෙනවද නැද්ද? ඒ දේ නොකර අර දේ එක්ක නොහෙටි ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒ දේ නොකර අර කුකුල් පැට වුණානේ. ඒ දේ නොකර ධර්මයට අදාළ නැති දේ නොකර ඊළඟට මොනවාද? අර
හිත ගැටෙන හිත කිලුට වෙන පැත්ත අතහැරලා මොනවද කරන්නේ? හිත කුසලයේ දුල වැවෙලා. එහෙනම් අර වැකිවල අර්ථය ගත්තොත් මේකයි කිව්වේ ඉමම් බික්කන් කිව්වොත් ඒක දැනගන්න එක හොඳයි. නමුත් ඒක කිව්වා නැතා ගැටලුවක් නැහැ. ඔයා දානයකට වේවා යම් දෙයක් පූජා කරන්න වේවා මිල මුදලක් වේවා. හරිද? මං කිව්වේ දැන් ඔයාලා මේ දෙන ආධාරවලදී ඔයා හිතන්න ඕනි දේ. මේවා ගොඩනගුණාම අනාගතේ මිනිස්සු මේවා ප්‍රයෝජන ගන්න. දැන් අපි ඇත්තට හොඳට වැසිකිලි කැසිකිලි. එතකොට ඒ හැම පිනක්ම ඔයාලට දැන් අපි තුමු ඒක අරන් එයා හැදුවේ නැහැ කියලා. කවුරු හරි කෙනෙක් අපි හිතන අපි ආධාරයක් ගන්න හැදන්නේ නැහැ. ඒ කියන්නේ අපි මිනිස්සුන්ගේ තියෙන මත ඒ පාපේ කාටද? එයාට. එතකොට අපේ කර්ම සිද්ධ වෙලාද නැද්ද? අපිට වැස් වෙලා ඉවරයි. එනේ ඒක හොඳට මගේ තියාගන්න. එතකොට ඒ වගේ අපි හැම වෙලාවෙම මේක හොඳ පැත්ත ගැන කල්පනා කර කර හිතලා කරන්නේ. නැත්තම් මේ අසත්පුරුෂ සමාජයේ අපිට ඒ ගොඩේම එකතුවක් වෙනවා මිසක් බේර ගන්න නම් හම් වෙන්නේ නැහැ. මට කියන්න අපි මේ දැන් මට සමහරව ඇවිල්ලා කියපු දේවල් මම මේ කියන්නේ. මේ ධර්ම ඉගෙන ගත්ත එක හරි ප්‍රශ්නයක් වෙනවා මේ සමාජ ඉතිවත්. අපේ අය නෙමෙයි. ධර්ම නැති අය කිය. ධර්මයේ ඉන්නෑම තමයි අරුතු උපදින්නේ. ඔව්. අසත්පුරුෂයන්ට සත්පුරුෂයෝ අරුදය. හැබැයි සත්පුරුෂයන් නැහැ අසත්පුරුෂයෝ අරුදය. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ. හැම වෙලේම එකක් බලන්න පුරුදු වෙන්න. මොනවාද කුසල අකුසල කුසල්ද අකුසල. එතකොට තාමවත් තියෙන ප්‍රශ්නය මොන ප්‍රශ්නද නිදිද? සෙවන් නුවර මං කිව්වේ එකයි මේ ඔය. දැන් මටත් තියෙන ඒ අවුල පොඩ්ඩක්. මොකද්ද? එහි දූවිල්ල හරිම විශේෂයිද? තේරෙන්නේ නැති වෙන බලත් වලට වඩා අමාරු ගතිය. ඒකින්ද අර පස්පංගු ඊටම වටිනවා. ඇත්තටම මමත් ඒක කරනවා. මේ ඊගායක තමයි ඔයාලා දැන් ගියාම උදේට අද දැන් කලින් වගේනේ නාගන්නටක් ගන්න. නාගෙන කරගෙන පිරිසිදු වෙලා ඔය දූවිලි ඇඳුම් ඔක්කොම shopping එකකට දාලා ගැට ගහලා පැත්තකට දාන්න. දාලා ඉවර වෙලා අලුත් ඇඳුම් ඇඳගෙන පුළුවන් තරම් කට්ටිය කාලේ හදාගෙන මේ බුද්ධ ගයාට ගිහලා භාවනා කරන්න බෑ. ඒක තමයි කරන්න ඕනේ. මොනවාද තව මතක් කරන්නේ? ලියලා එවන්න ප්‍රශ්න තියෙනවා. ළඟට නෙමෙයි ඈත කියලා. ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ දැන් සාංගික දානයකදී දානය එතකොට සිවුරු පිරිකර කියන එහෙම මේ අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? වර්ග ප්‍රමාණයක් හරි නැත්නම් සම්පූර්ණ වෙන්න ඕනේ කියන එහෙම දෙයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි. දෙන විදියට හම්බ වෙනවා. දැන් සමහරු දානී කිව්වම සමහරු දන්නේ එකයි මොනවද? බත් කවන එක විතරයි. මම හැමදාම බලන්න කියනවා. එතකොට දැන් බලන්න සමහර මිනිස්සු ඉන්නවා කන්න තියනවා හොඳට. හැබැයි හොඳට ඇඳුන්නේ නැහැ. ඒ මොකද එයා සසරේ කෑම දන් දීලා ඇඳුම් දන් දීලා නැහැ. එන සමහර මිනිස්සු ඉන්නවා කන්නක් තියනවා අඳින්නක් තියනවා. ඉදුම් හිටුන්නේ. ඒ මොකද හේතුව? ආව කෑමක් දන් දීලා ඇඳුමුත් දන්. දැන් දන්නවනේ ඊට අමතරව දෙවුණු ලැබෙන්නේ නැහැ. දැන් ඇඳුම් දැන් කෑම දුන්නාම ආයුෂ බබල වර්ණ. එතකොට ඇඳුම් දුන්නාම හැඩරුව. ආලෝකය දුන්නොත් ඇස් දුන්නා කිය. නිවසක් දුන්නොත් සේනාසනයක් දුන්නොත් සියල්ල දුන්නා කිය. එහෙමත් තව කර්මානුරූප දෙයක්ත් තියෙනවා. ඒ වගේම මෙන්න විශේෂම කාරණේ මතක තියාගන්න. එතකොට සමහර මිනිස්සු ඉන්නවා කන්න තියනවා අදින්න තියනවා ගෙවලුත් තියනවා ඊට කඩන් තියනවා. හැබැයි යාට මොනවද නැත්තේ? ඔව් යාන වාහන නැහැ. ওই මූලික පහසුකම් මම මේ කියන්නේ. එතකොට ඒ මොකද? යා සසර ගමනේ මොනවද? යාන වාහන දන් දීලා නැහැ. එතකොට එයා දානියක් දෙනකොට ඒ දානේ අංග සම්පූර්ණ වෙන්න කැම්ප් විතරක් හරියන්නේ. දැන් ගොඩාක් ඔය අපේ කරව වෙන බැනුම් අහලා පතන් ගලින්නේ. වතුරේ කියනවා මගෙන් අරන් පූජා කරන්න. කාටද?
බුදුහාමුදුරුවෝ බෑ. ඇල් පැන් එක උණු දැන් අද වෙනකොට මේ අය ඔක්කොම ඇල් පැන් එක උණු පැන් එක කොහෙන්ද හදාගෙන ඉන්නේ? ගෙදරින් හදාගෙන ඉන්නේ. ඇවිල්ලා මගෙන් අහන්නේ වතුර කොහෙද තියෙන්නේ කියලා. එතකොට මල් ටික වෙනවා. හැමදේම කියනවා. සමහර වෙලාවට පොල් තෙල්ල ගහන්නේ මගේ. එතකොට ආලෝක පූජාවේ විපාක කාටද හම්බෙන්නේ? මට මිසක් උන්දේ ඇයි මම ඉතන තියෙන්නේ මට පූජා කරපුවා. එතකොට තනියයි හිටියේ මගේ මම පාඩු ඉන්නේ ඇයි? මට ලැබෙන. එතකොට දානෙත්දී බත් පහට්ටිය ගිහිල්ලා තියලා මේ ආම්දුරෝන් දානේ කාපන් අපි යනවා. අයව හරියන්නේ නැහැ. මේ මිනිස්සු මෝඩේ මිනිස්සු. නුවණින් විමසා දන් දෙනවා. එතකොට අපි දානයක් දෙද්දී ඒ දානේ අංග සම්පූර්ණ වෙන්නේ. හරිද? ඔන්න එක පැත්තකින් දෙන්න ඕනි කෑම. තව පැත්තකින් එකට අදාළ බීම නේද? එතකොට බලන්න සමහර දානවල කැවිලි පෙවිලි පළතුරු ඔක්කොම දාන්නේ. දැන් ඔයා මනාප කොහමද ඒ විදිහට දන් දෙන්නේ? දැන් අපි දකින සමහර දානවල හැමදේම දිනනවා. කැවිලි පෙවිලි පළතුරු ඊකට ප්‍රණීත බොජුන් ඊගාට තව අතුරු පසට කීකද හැමදේම දිනනනේ. ඒ වගේ සමහර මිනිස්සු කනකොට හැමදේම තියෙනවා. සමහර මිනිස්සු කද්දි හැමදේම නැහැ. දීපහටියට හම්බෙලාද? ඉතින් එහෙනම් ඔන්න ඒක. එතකොට සිවුරු දෙන්නේ සිවුරු අඳින දෙනවා. දානෙකදී දෙන්න සිවුරක් අඳිනයක්, තවල් එකක්. එතකොට ඒව මොනවද? ඇඳුම් පැළඳ. දැන් තවල් නම් ඇඳුම් පැළඳ දුන්නේ ඒක සනීප ආරක්ෂණ ඒවා අයි තියෙන සේනාසන වල. එතකොට ඒවුවා. ඒ වගේ ඉතින් මෙහෙමනේ ඇත්තටම ඉතින් දානයක් සමහර අයට නම් දානයක් ඉන්නේ මාස 5කට සැරයක්. සමහරට අවුරුද්දකට සැරයක්. සමහරුන හැම මාසෙම දෙනවා. ඒකට හැම මාසෙම ඔක්කොම දෙන්න බෑ. හරි සුන්දර මිනිස්සු මට හම්බෙලා දෙන සමහර ගාව chart තියෙනවා. අන්න දැන් දානේ හැම මාසෙම කැම බීම ටික දෙනවාමනේ. අන්න මේ මාසෙ සිවුරු දෙනවා. එච්චරයි අමතර දෙයක් දෙන්න පුළුවන්. ලැබෙන මාසෙ මොකද කරන්නේ? විදුලි බිල ගන්න. ඊගා මාසෙ මොකද කරන්නේ? අන්න ගමනාගමන පාසුකම්. ඊගා මාසෙ බෙහෙත් ගන්න ආරෝග්‍ය දේවල් හදලා දෙන්න. ඒ වගේ Taman දක්ෂ වෙන්න ඕනේ. දානයක් දෙනකොට ඒක අංග සම්පූර්ණ කරගන්න. එතකොට ඔයාලා අහලා තියෙනනේ අර දසාංගයෙන් සමන්නාගත දාන. මොනවාද? අන්න කිව්වේ ආහාර. පාන. ඊගාවට මට ඔක්කොම මතක නැහැ. වත්ත කිව්වේ වස්ත්‍ර. සෙය්‍ය කියන්නේ සේනාසන. යාන කිව්වේ යාන වාහන. ඔය ඇඳ පුටු මේස ඔහොම එන ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒක බලන්න ඔය පොත්වල තියෙන හරියට. එහෙම 10කට සීමා ගන්න බෑ ડોක්ටර්. ඒක ඔය අපි හදාගත්ත එක. දැන් අදත් ඇහුණානේ දැක්කනේ අට කුසල කියලා. අටමහා කුසල. දැන් දන්නවනේ ඔයාලා. ඒක කුසලයක් නෙමෙයි. ඒක විනා. ඒක කුසලයක් කරන්නේ ප්‍රඥාවෙන් කියන්නේ. ඒ වගේ අපි හොඳට බලන්න ඕනේ දේවල් තියෙනවා ගොඩක්. හරිද? ඒවා කල්පනාවට ගන්න. එතකොට හරි. මේ දානයක් දෙනකොට ඒ විදිහට තමන් හැමදේම හිතලා කරන්න. ඉතින් අර සමහර විට හැමදේම කරන්න තරම් ශක්තියක් නැත්නම් ආර්ථික වශයෙන් ඒක ජීවිත කාලේ එකක් දුන්නත් හරිනේ සංගය. කුළු බලන් හැටියට එක දෙන්න බලන්න. එතකොට හරි. මම අර කිව්වේ මාස බෙදාගෙන අවුරුද්දකට වර්ග 12ක්ම දන් දීලා එතකොට තාවන ආන්න අසත් දාන ඔව් අහලා දෙන්න ඕන. ඒකට තමයි කියන්නේ දන් දෙනකොට විමසලා දන් දෙන්න කියන්නේ. දැන් අර දෙවිවරු ඇවිල්ලා අඬනවානේ අනේ අපිට වඩා අර කට්ටිය මහේසාක්‍යයි කියලා. ඒකට හේතුව මොකක්ද? එයාලා ඇවිල්ලා මොකද කියන්නේ? අපිත් දන් දුන්නා බුද්ධ ශාසනේ. ඒකට සැප හම්බුණා. නමුත් අපිට මෙයාලට වඩා සැප හම්බුනේ. අපි ඔහේ දන් දුන්නේ නැහැ. අපි දන් දුන්නේ මොනකද? නුවණින් විමසා දන් දුන්නා. දැන් බලන්න මිනිසුන්ගේ ගති පන්සලට පිළිකර ගෙනියනවා කියලා හැමදාම සීනි කිලෝ එකයි තේ කොළ 50යි නෙස්ටමෝට් එකක් එහෙම නැත්නම් ඉදිබන්දම මොකක් හරි කිනි පෙට්ටියක් සිද්ධාලේප කෑල්ල කොන් ගින්ද නෑ අර සමාහයට Taman දානි හදාගන්න තියෙන කුස්සියේ සිංක් එක ගැඩිලා ඒක දිහා වගේ වගක් බලන්න ඒකට මුන් හිමීට පහින් ගාලා යටින් බාදි කෑල්ලකට මුන් ඒකේ අහක බලන්න යනවා ලයිට් එක පිච්චිලා මාස ගානක් ඇවිල්ලා කියන හාමුදුරනේ මේ ලයිට් නැහැ නේ දාන්නකො ලයිට් එකක් කියලා එතකොට මේ ගොන්නුන්ට තේරෙන්නේ නැද්ද මොකක්ද ලයිට් එතකොට සමාන්තර සිතාලේපයි සමක්කටයි රින්සොයි ඒ ටිකට යනවට වඩා අඩු වියදමක් කියන්නේ අර අඩුපාඩු සපයන ටැප් එක ගැටිලා ටැප් එක ගැල්ල කියලා ගිහලා හාමුදුරනේ කිව්වා දැන් මම කියන්නේ අපේ රටේ හිතන්න බැරි මිනිස්සු වන් කොච්චර බනඩ ඕව ගැන උගන්වනවා
එතකොට නුවණින් විමසනවා කියන්නේ ඇයි ඉස්සර තිබ්බ සුන්දර වැඩපිළිවෙල. ඔය ඇත්තටම මට එකතින් කනගාටුයි බින්ගිරියේ මම හැදුවා ධාතුන් වහන්සේලා වඩම්මල හරි ලස්සන වැඩපිළිවෙල. හැමෝම හැන්දෑවට එන්න ඕනේ. ඇවිල්ලා ඔක්කොම සේනාසනේ අතු ගාලා වැසිකිලි කැසිකිලි හොදලා බලන්න ඕනේ අඩුපාඩු ටික. ඉන ආම්දුරු ගන්න. ඒ ආම්දුරු ගිලන්න පත්‍ය ආහාර ඔක්කොම අහගෙන හවස ගිලන්පස්සේ පූජාව අපිට සීනිතය වල දීලා හරියන්නේ නැහැ. ඒවා එයාලා ගිලන්පස්ස හදලා හවස මාත් එක්ක බුද්ධ වන්දනාව කරලා ගෙදර යනවා. ගිහිල්ලා පහුවදා අපි ඉතින් එක වෙලෙනදී 9:10 අතර දාන ටික අරගෙන එනවා. එදා සම්සිත උපද්දලා දාන ටික පූජා කරලා අනුශාසනාව කරලා ධර්ම සාකච්ඡා. තමන්ගේ පවුලේ විතරනේ දාට ඉන්නේ. මාස 3කට 4කට සැරයක් දාන ලැබෙන්නේ නැහැ. දර දවස පුරාම යාලට ඕන අවශ්‍යකම් වුණත් පුළුවන්. කැම දාන කියන එක ඉතුරු ටික අපි වළඳලා අයින් වුණාම ඉතුරු ටික යාලට කැපයිනේ. වළඳලා ප්‍රශ්න ටික විසඳගෙන හරි සුන්දරයි මිනිස්සුගේ ජීවිතය. ඒවට දැන් පයින් ගහලා. දැන් මිනිස්සු පිරිනන වෙහිකින් බලන්නේ. බරුද කියන්නේ ඉස්සර නැගිට කොහෙද? නෑ. එහෙනම් ඒ ඉතින්ලා මම අලුතෙන් හදන්න ගන්නේ. ඒක මං කරේ නුවණින් විමසා දන් දීමේ වැඩ පිළිවෙල. ඒකට දොස් කියලා දීපා හාමුදුරුවෝ අතු ගන්න කම්මැලි ගමඩ අපිට හැන්දෑවේ උදේ ගෙන්නනවා කියලා. කාලවරේ උකෝ. ඒකයි මම කියන්නේ අසත්පුරුෂ සමාජයක සත්පුරුෂ සමාජය කරන්න පුළුවන් කිසි දෙයක්. හැබැයි හරි වර්ණනා කරපයි නතරක් තියෙනවා. අනිසන්නද අපිට ඒ කාලේ කිසි ප්‍රශ්න නැහැ. අපිට හරි සතුටුයි අපි දවසම්ම මේ සේනාසනේ ගත කරා වගේම තමයි නොහිටියට අපිට හැම දෙයක්ම පහසුකම අපේ ප්‍රශ්න විසඳෙනවා. අපි හරි සතුටින් බින්දා කර අදටත් එහෙම කීපයක් ඉන්නවා නැත්නම් අන් ඒ වගේ. එතකොට ඇයි එහෙනම් විහාරස්ථාන වල ඉස්සර මෙහෙම ක්‍රමයක් තිබ්බේ? හවසට ගිලන්පස්සේ උදේට දාන්නේ නේ. උදේ දවල් දාන දෙකක් තියෙනවා විහාරස්ථාන වල. එතකොට ඒ දාන දෙන දෙකොල්ලම හවස එන්නව නැද්ද ගිලන්පස්සට? නුවණින් විමසා ගන්න තම අවස්ථාව. එතකොට ඒක සම්පූර්ණයෙන් පටිවාණේ දියුණු වෙන්න උපකාරයක්. ඒක ඍජුම බලපාන ප්‍රඥා. එහෙනම් සමහරු කියනවා නේද දන් දෙtti ආවශ්‍යක බලවන්න පඤ්ඤා ලැබෙනවා කියලා. පඤ්ඤා නෙමෙයි. ප්‍රඥාව නෙමෙයි පටිවාණේ ලැබෙන්නේ. පටිවාණේ කියන්නේ හිතන්න පුළුවන්කම. ඒයින් තමයි ප්‍රඥාව දියුණු වෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් නුවණින් විමසා දන් දෙන්න ඕනේ. බලගේ දාන වලින් වලට පුළුවන් පුදුමාකාර විදිහට මොනවා සුපිරිම දෙයක් කරගන්න පුළුවන් විමසලා කරනවා. හරි. ආයෙත් කියන්න. ඒක ගොඩාක් ප්‍රශ්නේ ඈ අපේ බණකට ආපු නැති කෙනෙක් අහලා තියෙනවා. ස්වාමීන් වහන්සේලාට රාත්‍රියේ ගිලන්තානේ මේ මොනවද? ඈ ගිලන්දානේ කියලා කොහෙද තියෙන්නේ? ගිලන් පස කියන එකද දන්නේ? හොඳට මතක තියාගන්න ගිලන් වුණා කියලා බත් කන්න බෑ, කබලින්කාර ආහාර කන්න බෑ, ගන්න බෑ. ලෙඩ වෙලා වෙන්නේ. ලෙඩ වුණා කියලා බත් කන්න බෑ. ලෙඩ වුණා කියලා කැලවන්න බෑ. ලෙඩ වුණා කියලා කිසිම දෙයක්. තේරුණාද? දවසේ අර ඉර අවරට යන කලින් වළඳන කිසිම දෙයක් වළඳන්න බෑ. තේරුණාද? දැන් ડોක්ටර් මොනේ සත්පුරුෂ දාන්න. එහෙනම් අකබදයක් දුන්නොත් අසත්පුරුෂ දාන්න. එහෙනම් රැයට බත් කව වුණා නම් ගිලන් කියලා අසත්පුරුෂ දානයක්. ඇයි? දුස්සීල වෙන්නේ උදව් කරන්නේ. ගිලන් වුණාම ගන්න තමයි ගිලන් පසති. ගිලන් වුණාම ගන්න මොනවද තියෙන්නේ? ගිලන් පස. මොනවද ගිලන් පස කියන්නේ? ඕනෑම පළතුරක් යුස පොඩි කරලා යුස කරලා රෙද්දකින් පෙරලා මේක ගන්න පුළුවන්. ඒ තමයි ගිලන් පස. ඊළඟට හකුරු ගිලන් පස. ඊළඟට ගස්වල කොළ පොතු මුල් මල් මීමොර මල් හැර මොන හැරද? මීමොර. අනික ඔක්කොම තම්බලා ඒ වතුර. එහෙමනේ අපි පස්පංගු වම හදාගන්න. කොත්තමල්ලි සූදුරු මහදුරු ඔන්නව තම්බලා ගන්න වතුර. ආහාරයේ සම්මත කිසි දෙයක් බෑ. එතකොට අපිට චතු මధుර සහ හකුරු කියන එක ගිලන්පසටයි. හකුරු කිතුල්ලා ගුරු ඒවා ඊළඟට උදාහරණයක් කිතුල්ලා ගුරු ඒවා නෑ මුදුනා ආයෙත් කිතුල්ලා ගුරු ඒවා උක්ක ගුරු ඒවා සක්කර කියන්නේ ඒවා ගැටලුවන්නේ කිරිටෝ බීවේ ඇයි
කිරි මිල්ක් පවුඩර් කියන එක කියන්නේ කිරි සම්බන්ධ නැහැ ඒවා ආහාර. ටොෆී තියෙනවා කිරි සම්බන්ධ නැහැ. ඒවා පුළුවන්. සමහර ඔය අයිස්ක්‍රීම් වර්ග තියෙනවා කිරි සම්බන්ධ නැහැ. ඒවා පුළුවන්. ඒවා දැකලා අපහදින්නේ නැහැ. මොකද සමහර විනීතර සායනාසලා ඒක බලලා ඒක වළඳනවා. මම දැකලා තියෙනවා. ඔය දැන් සමහර අයිස්ක්‍රීම් එකේ කිරි දාපු එක අනිවාර්යෙන් විකාල. ඔය අයිස්ක්‍රීම් වල දෙනා නේද අර ඉස්සර මළු වල හදන්න අර කිරි නැති ඒවා පළතුරු කෑලි තිබ්බොත් බෑ. අනිවාර්ය අයිස්ක්‍රීම් හදන්න කෑලි දාන්නේ යුස දාන්න. එතකොට කිරි කලවන්න බෑ. අර පළම් අර දැන් තියෙන අයිස්ක්‍රීම් එක කොහොමද බෑ මොනවද? අර ඔය අයිස්ක්‍රීම් මොනවද ඔය තියෙන්නේ ඔය කෝන් නනම්ම පළම් තිබ්බා ඉස්සර. දැන් තියෙනවද මන් දන්නේ. කිරි නැති ඒවා චොක්ලට් වල තියෙනවා කුකින් චොක්ලට් කියලා. මොනවාද? කුකින් චොක්ලට්. ඒක විකාල නැහැ. හැබැයි මිල්ක් දාලා හදපු චොක්ලට් එක විකාලයි. සමහර කෙනාර 70% විතර කොකෝවා තියෙන ඒවා පුළුවන්. 70% නෙමෙයි. මොන කොච්චර තිබ්බත් 1% හරි මිල්ක් පවුඩර් තිබ්බොත් විකාලයි. මොකද ඒ ආහාරයනේ. ආහාරය සම්මත මොකද්ද? එහෙනම් ඊගාව එක තමයි ඔය ඕනෙම ගිලන් හාඳුරු කෙනෙකුට දැන් දකින්නනේ මම බොන බෙහෙත් පවුඩර්. හොඳම දේ තමයි මොනවද? චතුමතුරු හතල. හැබැයි ඒකට හොයා ගන්න මොනවද? ඔන්න ලොකු පිටවන්නේ. ඇයි? ඔන්න සත්පුරුෂ දානයක් වෙන. ඇයි? දුෂ්කර කාලයක්. ඒක පිනත් වැඩි, සීල රකින්න අනුග්‍රහයක්. අදාළ කටයුත්තක් වෙනවා. චතුමතුරු වලට ඔරිජිනල් මී පැණි වань. චීනි කලංගව ගන්න එපා. ඔරිජිනල් උක්කකුරු හරි උක්කකුරු හදන්න ගෙදර හදන්න පුළුවන්. උක් පැණි අරගෙන ඒක උපු වෙනකම් මේවා කළා උක්කකුරු හදාගත්තා. එහෙම නැත්නම් කිතුල් වකුරු ඔරිජිනල් එක හොයාගන්න. අර සීනි කලම් වුණාම අවුල සීනි විකාල නැහැ. සීනි කලම් වුණාම අවුල ඒ සීනි හින්දා අර අනවශ්‍ය ලෙඩ හැදෙනවා. ඒ නිසා ඊගාවට ගිතෙල්. අර ගිතෙල් කියලා ගොඩක් අද තියෙන්නේ මීතෙල්. ඒවා හරියන්නේ ඔරිජිනල් ගිතෙල් හොයාගන්න. හරිද? ඊගාවට වෙඬරු. වෙඬරු කියන්නේ මොනවනේ බටර් ඈ චීස් නෙමෙයි. චීස් විකාලයි. බටර්. මෙන්න මේ හතර සමවගෙන කලවම් කරගන්න ඕනේ. ඒක කල් තියා ගන්නවා නම් මෙහෙමයි කරන්න ඕනේ. ෆ්‍රිජ් එක තියාගන්න පුළුවන්. ඒක ගොඩක් කල් තියාගන්න බෑ. එහෙම කල් තියා ගන්න ඕනේ හදන ක්‍රමය වෙනයි. හකුරුයි, ගිතෙලුයි, වෙඬරුයි එකට දාලා කලවම් කරලා රත් කරනවා ටිකක්. කුණු කරගන්න. ඊට පස්සේ සම්පූර්ණයෙන් මේක නිවෙන්න හරි. ටිකක් ඝනකමට උකුවට හදාගෙන නිවෙන්න හරි. නිමුණට පස්සේ මොකද කරන්නේ? ආන් අර මීපැණි දාලා කලවම් කරනවා. රස්නේ පිට දාන්න එපා විස වෙනවා. අන්න ඒ විදිහට ගිලන් ඒව හදාගන්න. එහෙම නැතුව බත් කව්වන්න, කැඳ පොවන්න, ඕවා කියලා කඩලා දෙනියුම් බනහන්න ආවෙත් නැහැ. ඒ දවස්වල